ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා S-Trade අපේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. හරි එහෙනම් අපි කලින් වීඩියෝ වල කතා කරා ඩීමර් account එකක් open කරගන්නේ කොහොමද, real account එකක් open කරගන්නේ කොහොමද, market එක ගැන සරල අදහසක් ගන්න කොහොමද කියලා අපි කලින් වීඩියෝ වල කතා කරා. මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ candle ගැන මුලින් ඉඳන් ඉගෙන ගන්න කොහොමද කියලා. හරි එහෙනම් අපි බලමු කැන්ඩල් එකක් හැදෙන්නේ කොහොමද කියලා. මම ට්‍රේඩින් view chart එක දාගෙන තියෙන්නේ. ට්‍රේඩින් view එකේ currency pair එකක් select කරගෙන chart එක දාගෙන තියෙන්නේ. ඒතර මම මේ chart එක zoom කරලා මේ තියෙන්නේ කැන්ඩල් එකක්. මේ වගේ හැඩේ තියෙන එකට අපි කියන්නේ කැන්ඩල් එකක් කියලා. ඊට පස්සේ මේ කැන්ඩල් එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි wick එක. wick එක කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයාලට ඉතින් පේනවද මෙන්න මේ පල්ලෙහාට මේ දෙපැත්තෙන් ඉරි කැලි දෙකක් තියෙනවා. මෙන්න මේකට කියන්නේ අපි වික් එකක් කියලා. මේ වගේ ඉරි කැලි දෙකට කියන්නේ වික් එකක් කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ පිරිච්ච කොට්ටට කියන්නේ අපි බොඩි එකේ කියලා. එතකොට මේ වික් එක මේ බොඩි එක. ඊට පස්සේ මේ කොළ පාටින් පෙන්වන්නේ බයි කැන්ඩල්. එතකොට මේ රතු පාටින් මේ මෙහා පැත්තේ තියෙන්නේ සෙල් කැන්ඩල් එකක්. එතකොට මේ බයි කැනල් එකක් මේ සෙල් කැනල් එකක්. අපි හැම වෙලාවෙම මේ කොළ පාටින් තියෙන්නේ බයි කැනල් එකක්, රතු පාටින් තියෙන්නේ සෙල් කැනල් එකක්. එතකොට මේ බයි කැනල් එක දැන් මේක වික් එක, මේ දෙපැත්තෙම වික් එක, මේ බොඩි එක අනිවාර්යෙන් කියන්නේ සර්ව සම්පූර්ණ. ඒ කියන්නේ ෆුල් පිල් වෙලා තියෙන හරි කැනල් එක අනිවාර්යෙන් මේ දෙපැත්තේ වික් දෙකයි මේ බොඩි එකයි තියෙන්නම ඕන. ඊට පස්සේ මේ බයි කැනල් එකකින් අපි බයි කැන්ඩලයක් ඕපන් ප්‍රයිස් එක කොහොමද බලමු. ඒ කියන්නේ මේ කැන්ඩලයක් හැදෙන්නේ කොහොමද. දැන් මේක බයි කැන්ඩලයක් ඉඳලා මේකේ ඕපන් ප්‍රයිස් එක මෙතන. මෙන්න මෙතනින් තමයි මේ කැන්ඩල් එක හැදෙන්න ඕපන් වෙන්නේ. ඒ කියන්නේ මේ මෙතනින් හැදෙන්න පටන්ගෙන මෙහෙම ප්‍රයිස් වෙනස් වෙලා ඒක එකතු වෙයි මෙතෙන්ට ඇවිල්ලා මේ උඩට ඇවිල්ලා ක්ලෝස් වෙනවා. බයි කැන්ඩලයක් ඉඳලා මේ යටින් පටන්ගෙන ප්‍රයිස් වෙනස් වෙලා එකතු වෙනවා. එතකොට මේ ඇක්කේ ඇතුලේ තියෙන්නේ ප්‍රයිස් ඩේටා වල එකතුව. ඒ කියන්නේ මිල වෙනස් වීම වල එකතුව තමයි මේ කැන්ඩල් බොඩි එක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ මේ මම දාගෙන තියෙන්නේ මෙතන මේ උඩින් තියෙන 5 minute chart එකේ මේ කැන්ඩල් එකක් තියෙනවා. එතකොට මේ කැන්ඩල් එක හැදෙන්න විනාඩි 5ක් යනවා. සාමාන්‍යයෙන් මේ 5 minute chart එකනේ මේ chart එකේ විනාඩි 5ක ප්‍රයිස් වල වෙනස් වීම තමයි මේ කැන්ඩල් එකකින් පෙන්වලා තියෙන්නේ. ඒතර 1 minute chart එකක නම් විනාඩියක් ඇතුළත ප්‍රයිස් වල වෙනස් වීම තමයි මේ කැන්ඩල් එකකින් පෙන්වන්නේ. ඒතර මේ බයි කැන්ඩල් එකක්, බයි කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එක මෙතන, ක්ලෝස් ප්‍රයිස් එක මෙහෙම උඩින්. එතකොට සෙල් කැන්ඩල් එක නම් ඒකේ අනිත් පැත්ත. සෙල් කැන්ඩල් එකක් මාකට් එකේ වෙන්නේ සෙල් කියන්නේ ප්‍රයිස් එක අඩු වෙනවා කියන එකනේ. ඒ තියෙන ප්‍රයිස් එකට වඩා ප්‍රයිස් එක අඩු වෙනවා. එතකොට ඒකේ ඕපන් ප්‍රයිස් එක වෙන්නේ මෙන්න මෙතන උඩ. මෙතනින් තමයි පටන් ගන්න. එතනින් පටන් ගෙන එහෙනම් ප්‍රයිස් එක අඩු වෙලා ප්‍රයිස් වෙනස් වෙලා මේ කැනල් එක හැදි ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කැනල් එක ක්ලෝස් වෙනවා. ඒතකොට ඒක සෙල් කැනල් එකක්. සෙල් කැනල් එක රතු පාටින් පෙන්නන්නේ සෙල් කැනල් එකක්. ඒතකොට බයි කැනල් එකක ඕපන් ප්‍රයිස් එක පහලින් පටන් ගන්න ක්ලෝස් වෙන්නේ උඩින්. ඒතකොට සෙල් කැනල් එක උඩින් පටන්ගෙන යටින් තමයි මේක ඉවර වෙන්නේ. අන්න එහෙම තමයි කැනල් එකක් හැදෙන්නේ. හරියාකාර කැනල් එකක් හැදෙන්නේ ඒ විදිහට. ඒතර මෙහෙම කැනල් ගොඩක් හැදි තමයි මේ මාකට් එක යන්නේ. එතකොට අපි මේ මාකට් එකේ බැලුවාම හැම කැනල් එකක්ම එක වගේ නෑ. එකක් දිගයි, එකක් කොටයි. ඒ වගේ එක එක හැඩ තියෙනවා. අපි මේ කැනල් වලට නම් කියනවා. අපි කැනල් වලට නෙමෙයි ට්‍රේඩ් කරන්නේ. ඒ වුණාට අපි කැනල් වලට කියන නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. මෙන්න මේ වගේ මේ බොඩි එක අඩු. මේ කැනල් එකේ බොඩි එක නෑ. බොඩි එක යන්තම් එහෙම මේව zoom කරලා බලමින් තමයි මෙහෙම වෙන්නේ. නැත්නම් මේ කැනල් එකේ මෙහෙම ඉරක් වගේ වෙන්නේ අපිට පේන්නේ. එතකොට මේ වගේ කැනල් එකකට අපි කියනවා ඩොජි එකක් කියලා. ඩොජි එකක් කියලා කියන්නේ මේ කැනල් එකේ
බොඩි එක නෑ දෙපැත්තේ වික් දෙක විතරයි තියෙන බොඩි එක නැත්තම් අපි ඔට කියන ඩෝජී කියලා මෙතන වික් දෙක තියෙනවා බොඩි එක නෑ ඒ කියන්න අපි ඒකට කියන්නේ ඩොජි එකක් කිය ඉටවස අපි තව ගැනල එකක් බලවෝ ඊට පස්සේ අපිගමු මෙන මේ වගේ හිතවා පමණක් කැනල් තියෙනවා මෙන්න මෙහෙම මෙ මේ වික් දෙක දෙපැත්තෙනෑ වික් දෙක දෙපැත්තෙනෑ බොඩිය එක විතරයි බොඩිය එක විතරත් තියෙන කැනල් වලට කියනවා අපි මැරබෝස් කියලා මැරබෝස් කැනල් මේ බයි කැනල එකයි සෙල්ලගේ දෙකටම කියන එකම නමම තමයි කියන්නේ කොහොම තිබ්බ මේ දෙපැත්ති වික් දෙක නැත්තම් අපි මැරබෝස් කැනලයක් කියල තමයි කියන්නේ ඒක වික් එක නෑ තර ඩොජි වල බොඩි එක නෑ මැරබෝස් කැනල් වල දෙපැත්තේ වික් දෙක නෑ ඉට වසේ වගේ තව මේ කැනල්වලට එක එක නම් කියනවා කොහොම හරි අපි මේකින් දැනගන්න ඕන කැනල් එකක් හැදෙන්නේ කොහොමද කියලා විතර අපි කැනල්වලට සාමාන් රේට් කරන්න ඩෝජී මැරබෝස් ඒ කියන ඒ කැනල්වල නම් විතරයි අපි දැනගන්න ඕන අපි නම් විතරයි දැනගන්න නැත්තන් කැනල්වලට අපි ට්‍රේට් කරන්න කැනල් හැදෙන නිදිර හෙම ට්‍රේට් කරන්න අපි ස්මාර්ට දිර ට්‍රේට් කරන්නේ දැන්වාලට මතක ඇතිවන් කිව්ව එක බයි කැනල් එකන ඕපන් ප්‍රයිසක යටින් තුර ප්‍රයිස් වෙනස්සලා උඩින් කලෝස් වෙනවා සෙල් කැනල් එකනම් මෙතන ප්‍රයිස ගුඩින් ඕපන් නෙලා පල්ලෙ හට හෝ වෙනස් වී ගිහිල්ලා පල්ලෙහැයින් කලෝසින ඔන්න හෝ තමයි කැනල් එකක් හැදෙන්නේ මෙම කැනල් හැදි හැදී ගිහිල්ලා නොහොම කැනල් හැදි හැදී ගිහිල්ලා මෙහම තියෙනවනේ පල්ලෙහාටද පල්ලෙහාට ගිහින් තියෙන උඩහට ගිහින් තියෙනවා ඉටවස මාකට් එක කෙලින් ගිහින් තියෙනවා දහොම කල්ල එම කල් හදි හදී කියලා කැන්ලිස්ටික් පැට්නයක් හැදෙනවා ගන්නි කැන්ලිස්ටික් පැට්නයක් කියලා දවට මෙම උඩින් ගිහින් උඩර ගිහින් දෙන පල්ලහට ගිහින් දෙෙන ම කෙලින් ගිහින් දෙෙනවා අපි යොට කියනවා ට්‍රෙන්ඩ් එක කියලා එතවට මාකට් එක යන දිසාාවට අපි කියන්න ට්‍රෙන්ඩ් එක් කියලා අපි ට්‍රෙන්ඩ් එක් හැදෙන විදිිය කොහොමද හැදෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝහින් කතා කරමු මේ වීඩියගේම සරලෝම යාලට පැහැදිලි කරේ කැනල් එකක් හැදෙන්නේ කොහොමද කියන එක හරි හෙන අපි මේ වීඩියෙන් කතාකර කැනලයක් කියන්න මොකක්ද කියලා ඔයාලට දැන් චාට්ටත් දැක ගවම කැනලයක් කෝවන් ප්‍රයිසෙක් ලෝස් ප්‍රයිස් එක මේ කැනල එක නම් මොකක්ද කියලා ඔයාලට දලා දහසක් ගන්න පුළුවන් ඇති කියලම හිතනවා ඔයාල කැනල් ගැන මොන හරිදයක් ඉගෙන ගත්තන අනිවාරෙන් කමෙන්ට් ඇත්දාලයන්න වීඩියක හොඳන ලයික් ඇත්දාල ෂයා කරලයන් එන අපි නෙක්ස්ට වීඩියෝලින් සෙට්ටමු